අද පළවන දේව ප්‍රකාශනයේ කියවෙන්නේ අස්සිරියා රජු හෙසකියා නම් රජුට සරදම් කරනවා දෙවියන් වහන්සේ කියලා කෙනෙක් නෑ කියලා. මෙයට හෙසකියා රජුට ඇසූ විට ඔහු කලකිරිලා වෙන දෙවිවරු අදහන්න ගියේ නැහැ. ඔහු කෙලින්ම ගියේ දේවි මාලිගාව අපගේ නිර්මාතෘවරයා වන දෙවිඳුන් ඉදිරියට. අද අපිට මෙයින් ගොඩක් සමාජයට පෙන්නුම් කරනවා. විවිධ මත තිබෙන කුල භේද හෝ විශිෂ්ට අධ්‍යාපන තිබෙන විවිධාකාර මිනිස්සු මගෙන් අප දෙවිඳුන්ගේ ආදලේ මුරා කළ යක්ෂයාගේ උගුලට අසු කරනවා. විවිධ බොරු දිවැසිවරු හා අපගේ රෝමාන කතෝලික ආගම වෙනස කුමක්ද? දිවසවරු අපට පෙන්වන්නේ බොරු සැප පහසු ජීවිතේ. හැබැයි අපගේ ධර්මය වන රෝමානු කතෝලික ආගම ඊට හාත්පසින් වෙනස්ය. මොකද අප කියන්නේ එකම පියාණන් දෙවියන් වහන්සේ. හැබැයි අපට හැමදාම සැප පහසු ජීවිතයක් කියලා දෙයක් නැහැ. ජීවිතේ කටුක දේවල් විඳින්න ඕන. එහෙනම් රෝසමලයානාවක් නෙමෙයි කතෝලිකයන්ට. ඒ කටු සහිත රෝස මලක් වැනිය. සරලව කිව්වොත් මඩ වගුරෙන් ඕලු මලක් දිය මත පාවෙන වැනිය. කොච්චර කරදර ආවත් අපි කවදාරි දවසක ලස්සන මාවත යෑමට හැකිය. දැන් බලන්න ආඩම්බරකම නිසා මිනිස්සු දෙවිඳුන්ගේ ආදරය පෙන්නුම් කරන්නේ ඒ ඔවුන්ට විතරක් අයිති කියා. ඒන ඔවුන්ම විනිශ්චය කරන ඔවුන්ගේ ධාර්මිකකම. හැබැයි ඒසේ නෙමේ. දෙවිපියාට අපව බැහැ එහෙම කරන්න. උන්වහන්සේ තමයි අපිව විනිශ්චය කරන්න පුළුවන්. එහෙනම් දෙවිදු අපව සාදාන් ලෙස අප්‍රේමයේ යුක්තය විනිශ්චය කරන්නේ. අපි නැවත පෞකාර ජීවිතෙන් හැරෙමු. ශුද්ධෝ සුවිශේෂය කියනවා අපි දේව වචනය අනුව ජීවත් වෙනකොට අපට ගොඩාක් ප්‍රශ්න එනවා. අපගේ වටිනාකම් මිනිස්සු අතර බාල වෙනවා. හැබැයි ඔවුන්ට වටිනාකම නැති වුණාට ඒ ජේසුට වටිනාකම අයිති. ඒකින්ද අපි වෙනුවෙන් පැය 3ක් දීව රුධිරයේ ජේසුගේ හෙලා පාපෙන් අපව ගැලෙව්වා. එහෙනම් අපගේ වටිනාකම ජේසුට තේරෙනවා. එම නිසා අපද අන්නයට අපි ගෞරවය කළ යුතුය. ජේසු කියනවා අනුන් ඔබට යමක් කරනවට ඔබ කැමතිද? ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න. ඔබට ජේසු පිහිටයි.